ආයුබෝවන් හැමෝටම. අපි අද ලෑස්ති වෙන්නේ ලස්සන පින්කමක් සිදු කරගන්න. අපිට පෝලන්තයේ පන්සලක් නැහැ. ඉතින් වෙසක් පොසොන් ඇසළ නිමිති කරගෙන පෝලන්තයේ ඉන්න ශ්‍රී ලාංකික සංගමයේ සහෝදරයන් විසින් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කර වදාලා. ඉතින් අද අපි උන්වහන්සේට මහත් ශ්‍රද්ධාවෙන් යුතුව දහවල් දානය පූජා කරා. ඉන් පසුව පෝලන්තයේ ශ්‍රී ලාංකික තානාධිපති කාර්යාලයේ ධර්ම දේශනාව, කඩලකොත්තු දන්සල සහ භක්ති ගීත සැදෑවක් ඉදිරිපත් කරා. මේ වීඩියෝ එක බලලා ඔයාලත් ඒ පින් අනුමෝදන් කරන්න. ශ්‍රී ලංකා සංගමය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහයෝගය ඇතිව පෝලන්තයේ ප්‍රථම වතාවට පවතුන ලබන ධර්ම දේශනා මාලාවක් කියන්න පුළුවන් නේ. එතකොට මෑතකදී මිය පරලෝකීය මට ආරංචි වුණා මේ නබෝ දවසකදී ධර්මතාවයේ මිය පරලෝකීය කියලා මම දැනගන්නේ. තරිඳු චතුරංග තරුණ මහත්මයා මීට පෙර මිය පරලෝකීය සහෝදරයන්ට තව මේ මවුරටින් ඈතට ඇවිල්ලා පියයට නේද? සමහර අය අවුරුදු ගණන්, සමහර අය මාස ගණන් නේද? මොනිද ආනවකවන මේ හැමෝම නියෝජනය කරලා අපේ රටේ ගෞරවය ආරක්ෂා කරන එක තමයි අපි ලෝකෙට දෙන ලොකුම වටිනාකම. මොකද La